This lesson is about digital divide. මේ lesson එක අංකිත බෙදුම. එහෙම නැත්නම් digital resources නැති කට්ටිය ගැන. What is the digital divide? මොකද්ද මේ අංකිත බෙදුම කියලා කියන්නේ? It is the gap that exists between populations in terms of certain phases. මේ digital divide එහෙම නැත්නම් අංකිත බෙදුම කියන එක දේවල් තුනක් හරහා තමයි යන්නේ. So we will discuss each and every point one by one. අපි එකින් එක කතා කරගෙන යමු. First one is access to information and communication technologies. පළවෙනි එක තමයි IT එහෙම නැත්නම් ඒ තාක්ෂණික මෙවලම් තාක්ෂණයට තියෙන සමීප බව. ඒවා අපිට ගන්න පුළුවන්ද? ඒවා අපිට එදිනදා ජීවිතේ හම්බෙනවද? අන්න ඒක ගැන තමයි පළවෙනි පොයින්ට් එක කතා කරන්නේ. Second one is literacy skills and ability to use ICT effectively. දෙවෙනි එක තමයි මේ සම්පත් තිබුණත් වැඩක් නැහැ. ඒවා හරියට කාර්යක්ෂමව පාවිච්චි කරන්න දන්නේ නැත්තම්. ඒක තමයි දෙවෙනි එක. Third one is the availability and accessibility of high quality relevant content and the opportunity to produce it. තුන්වෙනි එක තමයි ඒ IT වලට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික දේවල් වෙන ඩිවයිසස් ඒවා තිබ්බත් ඒ වගේ quality එක ගැන තමයි තුන්වෙනි එකේදී කතා කරන්නේ. ඒ වගේම ඒවට permission තියනවද? ඊට පස්සේ ඒ වගේ දේවල් වලින් අලුත් දේවල් කරන්න අවස්ථාව තියෙනවද කියන එක. Okay, now we'll discuss one by one. So before discussing about that, we will see some statistics. අපි ඒ ගැන කතා කරන්න කලින් අපි පොඩි statistics එහෙම නැත්නම් මේක ගැන තියෙන සංඛ්‍යාලේඛන ටිකක් බලමු. In 2004, less than 3 out of every 100 Africans use internet. 2004 වගේ කාලෙදී 100ට 3ක් වගේ කට්ටියක් තමයි අප්‍රිකාවෙන් ඉන්ටර්නෙට් පාවිච්චි කරේ. Compared with an average of 1 out of every 2 inhabitants of the G8 countries, Canada, France, Germany, Italy, Japan, Russia, the UK and the US. දැන් මේ ඒ කාලෙම 2004ෙම G8 countries මේ මෙතන දාලා තියෙන European countries වලින් දෙන්නෙක් ගත්තොත් ඒකෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඉතින් එතකොට බලන්න 2004 දී අප්‍රිකාව කොච්චර පස්සේද තිබිලා තියෙන්නේ. The G8 countries are home to just 15 of the world's population, but almost 50% of the world's total internet users. මේ G8 කියන රටවල් මේ උඩ දාලා තියෙන යුරෝපියන් රටවල් ලෝකේ ජනගහනය ගත්තොත් ඒකෙන් 15%ක් විතරයි ඒකේ ඉන්නේ. හැබැයි ලෝකේ ඉන්ටර්නෙට් පාවිච්චි ගත්තොත් ඒකෙන් භාගයක් විතර කරන්නේ මෙන්න මේ රටවල්. ඒතර බලන්න කොච්චර ලොකු ප්‍රමාණයක් ඉන්ටර්නෙට් මේගොල්ලෝ පාවිච්චි කරනවද කියලා. The 14% of the world's population that lives in the G8 countries accounts for 34% of the world's total mobile users. මේ රටවල් අට ගත්තොත් මේ යුරෝපියන් රටවල් අට ගත්තොත් යුරෝපියන්ම නෙවෙයි sorry. එතන දැන් කැනඩා France ගත්තොත් ඒක නම් ඒ පැත්ත කියලා හිතමුකෝ. දැන් රෂියා UK US ජපාන් ගත්තොත් ජපාන් තියෙන වෙනම සයිඩ් එකනේ මෙන්න මේ සයිඩ් එක වගේනේ ජපාන් තියෙන්නේ. ඒතර ඒක යුරෝපියන් රටක් නෙවෙයි. හැබැයි ලෝකයේ මොබයිල් ෆෝන් ජංගම දුරකථන පාවිච්චි කරන කට්ටියගෙන් the mobile users mobile internet පාවිච්චි කරන කට්ටියගෙන් 134ක් ඉන්නවා මේ රටවල් වල. It is estimated that top 20 countries in terms of internet bandwidth are home to roughly 80% of all internet users worldwide. ඒ කියන්නේ ලෝකේ පළවෙනි රටවල් 20 ගත්තොත් ඉන්ටර්නෙට් බෑන්ඩ්විඩ්ත් එක එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙන පරිමාව නැත්නම් ඒකේ තියෙන ක්වොලිටි එක ස්පීඩ් එක ඒගොල්ලෝ ලෝකේ ඉන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරන සමස්තයෙන් 80%ක් ඉන්නවා. එතකොට 80%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කරන සමස්තයෙන් ගත්තොත් ඒගොල්ලෝ ඉන්නේ පළවෙනි රටවල් 20 අතරේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන අය ලිස්ට් කරපුවාම පළවෙනි රටවල් 20 ගත්තොත් ඒක ලෝකේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන ප්‍රමාණයෙන් 80%ක් ඉන්න රටවල් 20ක්. Let's move on. අපි ඉස්සරහට යමු. Asia Pacific stats. Asia Pacific කලාපයේ සංඛ්‍යාලේඛන. Asia Pacific's 41 economies span 30% of the world's land mass, encompassed
3,500 languages and are home to 57% of the world's population or 3.6 billion people. Asia Pacific region එක ගත්තොත් මෙතන ජාතීන් එහෙම නැත්නම් රටවල් 41ක් විතර තියෙනවා. එතකොට 130ක් ලෝකේ ඉඩම් පරිමාව තියෙන්නේ ඒසියා පැසිෆික් රීජන් එකේ. එතකොට එතන ජාතීන් භාෂාවල් 3500ක් විතර කතා කරනවා. ඒ වගේම ලෝකෙ මිනිස්සුන්ගෙන් 157ක් විතර මේක ජීවත් වෙනවා. එහෙම නැත්නම් 3.6 බිලියනයක්. Internet penetration ranges from below 1% in countries like Bangladesh, Cambodia and Laos. 100කට වඩා ඉන්ටර්නෙට් පාවිච්චි අඩුයි මෙන්න මේ countries වල. බංග්ලාදේශ්, කාම්බෝජියා and Laos කියන රටවල් වල. To about 65% in countries like Australia and the Republic of Korea. හරි ඒ කියන්නේ මේ ඔස්ට්‍රේලියා ඊට පස්සේ කොරියා වගේ ගත්තොත් ඒගොල්ලෝගේ 65ට වඩා වැඩි ඉන්ටර්නෙට් පාවිච්චි කරන කට්ටිය. Mobile penetration ranges from below 1% in countries like Bhutan, Myanmar, Nepal and Papua New Guinea to 90% or more in countries like Hong Kong and Singapore. මේ බලන්න මේ වගේ රටවල් වල මේ භූතාන් මියන්මාර් වල 100ට වඩා අඩුයි මොබයිල් වලින් ඉන්ටර්නෙට් ඒ වගේ දේවල් පාවිච්චි කරන කට්ටිය. හැබැයි මේ බලන්න මේ නිව් ගිනියා වලත් එහෙමයි නේපාල් වලත් එහෙමයි. චයිනා සිංගප්පූර් ගත්තොත් ඒකේ 90ට වඩා වැඩි මොබයිල් ඉන්ටර්නෙට් පාවිච්චි කරන ඉන්ටර්නෙට් යූස් කරන කට්ටිය. China remains the region's powerhouse. During 2004, the country added an average 5.5 million new mobile subscribers every month. චීනේ තමයි මේකෙන් උඩින්ම ඉන්නේ. මාසෙකට ඒගොල්ලෝ මිලියන 5.4ක ප්‍රමාණයක් අලුතෙන් රෙජිස්ටර් කරනවා මාසෙකට සැරයක්. Right. I hope you got some statistics. මම හිතනවා ඔයාලට මේ සංඛ්‍යා දත්ත ටිකක් හරි තේරෙන්න ඇති කියලා. Right. So you can see the importance. මොකද්ද මේකේ වැදගත්කම කියන එක තේරෙනවා ඇති. Now we will discuss about the 3 points of the digital divide. Right. Bridging the gap. Media concept. Social inclusion means digital inclusion. Technology should combat social exclusion, not reinforce it. ඒ කියන්නේ මේ ඩිජිටල් ලෝකේ තාක්ෂණයෙන් වෙන්න ඕන මිනිසුන්ව තාක්ෂණයෙන් ඈත් කරන එක නෙමෙයි. නැත්තම් ඒකේ ප්‍රයිස් එක වැඩි කරලා මිනිස්සුන්ට ඒක afford කරන්න ඒක දරා ගන්න බැරි තරමට අරන් යන එක නෙමෙයි. ඒගොල්ලෝගේ ශක්තිමත් කරලා මේක කරගෙන යන්න පුළුවන්. පාවිච්චි කරගෙන ලේසියෙන් වැඩ කරන් යන්න පුළුවන් ලේසි විදියකට පත් කරන එක. Social and economic realities. සමාජීය සහ ආර්ථික වශයෙන් මේ ඇත්ත తත්වය අපි තේරුම් ගන්න ඕන. Participation in the global knowledge based economy requires the ability to access and manage information. ලෝකයේ තියෙන ආර්ථිකයත් එක්ක සහ අධ්‍යාපනය ඒ වගේ දේවල් එක්ක වැඩ කරන්න ඕන නම් අපිට අනිවාර්යෙන් ඉන්ටර්නෙට් ඊට පස්සේ දත්ත මැනේජ් කරන්න ඒවා හසුරවන්න හැකියාව අපිට තියෙන්න ඕන. Undeserved marginalized communities have the most to gain, the most to lose. ඒ කියන්නේ කොන් වෙලා තියෙන නැත්තම් මේ වගේ හැකියාවක් නැති ජනගහනයන් එහෙම නැත්තම් රටවල් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ගොඩාක් දේවල් ගන්නක් තියෙනවා ඉන්ටර්නෙට් එකෙන්. ඒ වගේම එයාලට ගොඩක් දේවල් නැති වෙලක් තියෙනවා. Technology literacy itself is an essential prerequisite to social inclusion. සමාජයේ පාර්ට් එකක් සමාජයේ කොන් වෙන්නේ නැතුව සමාජයට බැහැලා ඒ කියන්නේ ප්‍රසිද්ධ සමාජයේ ඉන්න ඕන නම් අනිවාර්යෙන් තාක්ෂණය ගැන දැනන් ඉන්න ඕනේ. ඒක ගැන තියෙන දැනුම ව්‍යක්තතාවය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාලට මේ සමාජයත් එක්ක ඉස්සරහට ගැටිලා යන්න බෑ. ඒක තමයි මේ prerequisite කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සමාජයට යන්න කලින් දැන් කාලේ සමාජයේ ගැවසෙනවා නම් අනිවාර්යෙන් තාක්ෂණය ගැන කලින් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අමාරුයි වැටෙන්න පුළුවන්. A world online. So this image shows about the world, how it is
digitalize මේ image එකෙන් පෙන්නනවා මුළු ලෝකෙම දැන් digital platform එකකට ඇවිල්ලා තියෙන digital ලෝකයක් තමයි දැන් තියෙන්නේ. Right, a world online, email, search, maps, news, access to online job listing, applications, educational use, online learning, online transactions, travel, eBay, banking, etc., e-government services, taxes, licenses, health information, here civic engagement and e-democracy, user-generated content, blogs, websites, music, and file sharing, etc., etc. මෙතන දාලා තිනවා අපි ජීවිතේ කරන හැම දෙයක්ම වගේ මේක දාලා තියෙනවා. right? ඉතින් එතකොට ආය මෙතනින් එහාට මේ කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මුළු ලෝකෙම දැන් digitalize වෙලා තියෙන without the internet or the knowledge we can't even survive. අපිට ඉන්ටර්නෙට් නැතුව ඉස්සරහට යන්න තියා ජීවත් වෙන්නත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. Okay, 3 phases of the digital divide. This is very important. At the exam we will ask about this. මේ තියෙන්නේ අංකිත බෙදුම. එහෙම නැත්නම් digital බෙදුම කියන එකේ තියෙන අවස්ථා තුන. දැන් මේවා අනිවාර්යෙන් exam එකට අහනවා. First one is access to information and communication technologies. පළවෙනි එක තමයි තාක්ෂණික මෙවලම් තාක්ෂණික software hardware වෙන්න පුළුවන්. ඒ දේවල් වලට තියෙන ඒවා ගන්න හරි ඒවට තියෙන ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් තියෙන හැකියාව. right? ඒ විදිහට PVC වල තියෙන හැකියාව. right? Bringing in the proper infrastructure to facilitate technological growth in terms of hardware and software is essential. What is also important is being able to deliver technologies at low cost for greater distribution. Simply put, are we providing the right tools? So this means a mobile phone should be affordable. A laptop should be affordable for a average person. Premium software should be affordable for an average person. Do we have essential softwares? Do we have the correct devices to use the technology? මේකෙන් කියන්නේ අපිට technology පාවිච්චි කරන්න තියෙන දේවල්. අපි ගත්තොත් mobile phone එකක් ඒක සල්ලි දීලා අපිට ගන්න පුළුවන් තත්ත්වයක තියෙන්න ඕන. ගොඩාක් it should not be very expensive. ඒක ගොඩාක් මිල අධික දෙයක් වෙන්න බෑ. right? So if such thing will happen, the ordinary people or minorities can't afford that and they won't be able to get benefits out of that. ඒක ගොඩාක් වියදම් සහගත ලක්ෂරි දෙයක් වුණොත් සාමාන්‍ය ජනතාවට එහෙම නැත්නම් ජාතීන් අඩු මිනිස්සු ප්‍රමාණයක් ඉන්න ජාතීන්ට එහෙම රටවල් වලට මේවා පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. And the second phase is about the skills. Literacy skills and ability to use ICT effectively. Proper IT knowledge is essential in effectively maximizing IT systems to benefit different communities. Problems of IT literacy is even common in economies where technology may be cheap. බඩු තිබ්බත් වැඩක් නැහැ මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. right? බඩු තිබ්බත් වැඩක් නැහැ මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. No matter if you have got the latest iPhone, but if you don't know how to get the maximum benefit out of that, you will fall into this second category. ඔයාට දැනට ලෝකේ තියෙන දියුණුම iPhone එක තිබ්බත් වැඩක් නැහැ. ඒකේ තියෙන හැම ෆීචර් එකක් ගැනම 100%ක් ඒක මහන්සි කරවලා පාවිච්චි කරන්න ඔයා දන්නේ නැත්නම් ඔයාට අර පළවෙනි යට කිව්ව එකට අයිති නැති වුණත් access එක තිබ්බත් වැඩක් නැහැ. ඔයාට ලාභයට ඒවා ගන්න තිබ්බත් වැඩක් නැහැ. ඔයා ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්තම්. right? And this is very important. Even common economies where technology may be cheap also have this problem. Devices වලට වියදම් කරන්න සල්ලි තියෙන ඒවා ලාභයට ගන්න පුළුවන් latestම ටෙක්නොලොජි එක තියෙන රටවල් වලට උනත් තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නේ. එයාලා දන්නේ නැහැ. එයාලා හරියට දැනුවත් භාවයේ නැහැ එයාලට මෙන්න මේ වගේ ටෙක්නොලොජි කොහොමද යූස් කරන්න කියලා. We'll move on to the last one. අපි යන් අන්තිම point එකට.
the availability and accessibility of high quality relevant content and the opportunity to produce it. The problem now is not so much of infrastructure and literacy but rather quality. The result is that even whether the poor are provided access to digital technology, it is low quality and merely localized versions of products and or services intended for the rich. Right. So this means here, although you have the access and the knowledge, your government has blocked or restrict you accessing for certain content. ඔයාට device එකක් තියෙනවා, පාවිච්චි කරන්න දැනුමක් තියෙනවා. හැබැයි ඔයාගේ රජයෙන් block කරලා තියෙන සමහර දේවල් ඒ රටේ කරන එක. So no matter how well you are educated, no matter you have the latest technology, but the government has restricted you from doing some new researches and new experience and new features. ඔයා කොච්චර දැනුවත් වුණත් වැඩක් නැහැ. ඔයාට ලෝකේ තියෙන හොඳම ෆෝන් එක device එක තිබ්බත් වැඩක් නැහැ. government එකෙන් රජයෙන් block කරලා දිනවා සමහර දේවල්. right? Okay, this is very important. මේක නම් ගොඩක් අර වැදගත් දෙයක්. So I will use some AI tools to make better clarifications. මම AI tool එකක් use කරනවා, the Copilot, to make a better clarification. මේ ගැන විශේෂ විස්තරයක් ගන්න අපි Copilot එක පාවිච්චි කරලා බලමු. Right? So I'm going to paste this one. මම මේක paste කරනවා and I will say explain this with some common examples. So I have asked Copilot to give some examples. මම examples ටිකක් ඉල්ලනවා Copilot එකෙන්. බලමු මොනවාද දෙන examples කියලා. We'll see what will be the examples. Okay. Here education apps මෙන්න හොඳ උදාහරණයක්, right? So imagine you have a school එකක් තියෙනවා කියලා හිතන්න. So then the school you have high end tabs. ඔයාගේ ඉස්කෝලේ හොඳ latest tab එකක් තියෙනවා. And you have the knowledge to use that. ඔයාට knowledge එකක් තියෙනවා. But here wealthy schools may use advanced interactive platforms with adaptive learning, simulations and rich multimedia. In poorer communities, students often get stripped down versions, basic text or quizzes without the same depth or engagement. සල්ලි ගෙවලා යන ඉස්කෝල එක ප්‍රීමියම් ඇප් එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි devices තිබ්බත්, internet තිබ්බත්, knowledge එක තිබ්බත්, සල්ලි වැඩි නැති දුප්පත් ඉස්කෝල එක free versions නැත්නම් crack versions නැත්නම් අර තරම් engagement එක නැති versions use කරන්න පුළුවන්. Right? So as an example, if you get yourself, you have a good quality laptop. You have the knowledge to use a software, but if you don't have money to buy a premium version of that software, you won't be able to get the most out of it. ඔයාට laptop එකකුත් තියෙනවා. ඔයාට knowledge එකක් තියෙනවා මොකක්ද software පාවිච්චි කරන්න. හැබැයි premium software එකක් ගන්න ඔයාට සල්ලි නැහැ. නැත්නම් access නැහැ. එතකොට ඔයාට ඒක කරන්න බෑ. And here if we take online content, news or information, wealthier audiences can get access to investigative journalism, diverse perspectives and multimedia rich reporting. Poorer communities may only see recycled or translated summaries lacking depth or cultural relevance. තව example එකක් තියෙනවා. Right? If we take a YouTube channel, most of the YouTube channels have a Patreon community. ඔයා YouTube channel එකක් ගත්තොත් එහෙම ගොඩාක් YouTube channel වලට Patreon subscription එකක් තියෙනවා. So what's the meaning of a Patreon subscription? You can tip the YouTuber, you can pay as a subscription monthly, and then the YouTuber will upload some exclusive content, behind the scene content to that platform, so you can watch them. Those content are not available freely in YouTube. ගොඩාක් YouTube channel ගත්තම ඒකේ තියෙනවා Patriot community කියලා එකක්. ඉතින් මොකද්ද මේ Patriot community එකෙන් වෙන්නේ? ඔයාලට පුළුවන් YouTube එකට මාසෙන් මාසෙ සල්ලි ගෙවලා එයා YouTube එකේ දාන්න නැති, YouTube එකේ දාන්න බැරි ඒවාත් තියෙනවානේ. ඒ content ඔයාලට බලන්න පුළුවන්, right? So you will have a better understanding or better knowledge about what is the person is going to explain.
ඒ YouTube එකේ යා කියන්න යන දේවල් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. Sometimes you can access raw footage. සමහරවිට ඔයාලට edit කරලා නැති ඒ ගත්ත footages බලන්න පුළුවන්. But poorer communities may only see recycled or translated summaries. It means poorer communities, if you can't afford a Patriot or premium one, they only see some little information. Sometimes there are judgment made based on that less information is inaccurate. සමහරලාට එයාලා අර free access කරන information එක්ක ගන්න knowledge එක එච්චර වැදගත් නැති හරියට 100%ක් හරි උත්තරයක් නැති එකක් වෙන්න පුළුවන්. Right. I got a quick example. මට මේකට හොඳ example එකක් ආවා. So if you take ChatGPT, right? ඔයා ChatGPT එක ගත්තොත් එහෙම, right? So you have some other examples here. If you take ChatGPT එක ගත්තොත් එහෙම, if you are using ChatGPT free version, ඔයා ChatGPT free version එක use කරනවා නම් you won't be able to access some important things. දැන් ඔයාට සමහර වැදගත් දේවල් වලට access කරන්න වෙන්නේ නැහැ. Right? So if you change the one, if you analyze it with the 3 points I have mentioned, මම අර දීපු points තුනත් එක්ක කතා කරොත් පළවෙනි එක accessibility, yes, right? First one එක accessibility එක yes, right? Accessibility එක yes. The affordability එකත් yes. Why? Because you can pay, these days you can pay 1,500 and get the premium. Right? ඔයාට premium එක ගන්න පුළුවන් 1,500ක් ගෙවලා. Right? 1,500ක් ගෙවලා premium එක ගන්න පුළුවන්. Right? You can get the premium by paying 1,500. Right? And you also have the knowledge to use that. ඔයාට knowledge එකක් තියෙනවා මේක පාවිච්චි කරන්න. Right? You have the correct knowledge to use that. Right? But the thing is, if you won't pay, if you don't have money to pay for the premium, right? ඔයාට premium එකට pay කරන්න විදියක් නැත්තම්, right? ඔයාට premium එකට pay කරන්න විදියක් නැත්තම්, you won't be able to get the full potential out of the AI tool. ඔයාට premium එකට play කරන්න සල්ලි නැත්තම් ඔයාට මේ AI tool එකේ සම්පූර්ණ වටිනාකම ගන්න බෑ. Right? සම්පූර්ණ වටිනාකම ගන්න බෑ. Right? So that is obvious. ඔන්න තියෙනවා පොඩි උදාහරණයක්. Right? Accessibility, yes. In your laptop you can run ChatGPT newest one and you have the internet connection. ඔයාට ඔයාගේ laptop එකේ ChatGPT එක run කරන්නත් පුළුවන්. internet connection එකත් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. You have the knowledge also. ඔයාට දැනුමක් තියෙනවා. But the problem is you don't have money to pay for the premium one. You are still using the free version. Right? ඔයාට පාවිච්චි කරන්න තියෙන්නේ free version එක. Right? ඔයාට පාවිච්චි කරන්න තියෙන free version එක. එතකොට එතනදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. Maybe the free version give poor interpretation. සමහරට මේ free version එකේ එච්චර quality නැති information දෙන්න පුළුවන්. Maybe it won't allow you to upload certain valuable PDFs. සමහරට වැදගත් PDF එක මුකුත් upload කරන්න හම්බෙන්නේ නැහැ. Then if you get things out of the free version, you maybe lose some important points. So yeah, free version එකකින් උත්තර ගන්න ගියොත් සමහරලාට වැදගත් නැති වටිනාකම අඩු උත්තර හම්බෙන්න පුළුවන්. Right? Okay. Let's move on. අපි ඉස්සරහට යමු. Right. So actually that's the end of the lesson. ඒක තමයි මේකේ අන්තිම දේ. Right? Okay. So what we learned today, අපි අද ඉගෙන ගත්තේ මොනවද? We have learned about the digital divide. අංකිත බෙදුම ගැන තමයි අද අපි ඉගෙන ගත්තේ. Right? We have learned about the digital divide. Right? So what is the digital divide? It is the gap that exists between populations in terms of certain phases. So then you can write these 3 phases. මොකද්ද අංකිත බෙදුම කියලා කියන්නේ? ඒක කොට්ටාස කිහිපයක් අතර එහෙම නැත්නම් ජන වර්ග කිහිපයක් අතර තියෙන
පරතරයක් ඇති හැකියාවේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒකදී මෙන්න මේ points තුන අනිවාර්යෙන් ලියන්න ඕන. පළවෙනි එක තමයි access to information or affordability. පළවෙනි එක තමයි දත්ත පාවිච්චි කරන්න තියෙන හැකියාව. ඒකට තියෙන සමීප බව. ඒක කොච්චර ලේසියෙන් වාට ගන්න පුළුවන්ද කියන එක. ඒක hardware software දෙකටම බලපානවා. This is common for hardware and software and information. Second one is literacy skills. You should have the knowledge or the skill to use them. ඔයාට තියෙන්න ඕන දැනුම මේවා පාවිච්චි කරන්න. right? පාවිච්චි කරන්න දැනුම තියෙන්න ඕන. The last one is the availability and accessibility of high quality or relevant content and the opportunity to produce it. තුන්වෙනි එකෙන් කියන්නේ ඔයාට කොච්චර දැනුම තිබ්බත් වැඩක් නැහැ, device තිබ්බත් වැඩක් නැහැ. අර premium products එහෙම නැත්නම් අපිට 100%ක් විශ්වාස කරන්න පුළුවන් වටිනා දේවල් අපිට access කරන්න බෑ. right? So I have given you a example about ChatGPT. ChatGPT එක ගැන මම example එකක් දුන්නා. right? And about using AI I have given certain examples. මම AI use කරලා තව examples ටිකක් දුන්නා. මේ බලන්න here digital classrooms. Wealthier schools use interactive smart boards, VR simulations and AI tutors. Poorer schools may only get PDF notes or recorded lectures. right? දැන් සල්ලි නැති ඉස්කෝල ගත්තොත් ඒක ස්මාර්ට් බෝඩ් එකක් තියෙන්න පුළුවන්. මේක රන් කරගන්න ප්‍රීමියම් දෙයක් නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නිකන් අර ලෙක්චර්ස් ලා හරි නැත්නම් ටීචර්ස් ලා නිකන් වයිට් බෝඩ් එකේ වගේ ස්මාර්ට් බෝඩ් එකේ ලියනවා විතරක් වෙන්න පුළුවන්. right? okay. ඉතින් ওই වගේ දේවල් තමයි අපිට මේක කතා කරන්න තියෙන්නේ. So that's the end of this session. Thank you.